සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද මම සුවිශේෂී මාතෘකාවක් තෝරාගත්ත කතා කරන්න. අපි ක්ලයන්ට් කෙනෙක් ගාවට ගියාම ක්ලයන්ට්ගේ සේල් එක ඩ්‍රොප් කරගන්න නැතුව සේල් එකක් කොහොමද ඩෙවලොප් කරගන්නේ කියලා. මේක සුවිශේෂී හොඳ මාතෘකාවක් තමයි අද අපේ එන අලුත් වෙන පරපුරට අපේ කට්ටිය සේල්ස් ෆීල්ඩ් එකට ගියාම සමහරවිට සේල්ස් ගොඩක් ඩ්‍රොප් වෙලා එනවා. අපි ඉස්සරහම කස්ටමර් කෙනෙක් ගාවට ගිහලා කස්ටමර් කෙනෙක් ගාව වාඩි වුණාම උපරිම කන්ෆිඩන්ස් එක වාඩි වෙන්න ඕනේ. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි කස්ටමර් අපිව දැක්කහම අපේ සිත් අද ගන්න අසුරු විදිහට අපි එයාට කතා කරන්න ඕනේ. ඊළඟට තමයි අපි හැම වෙලාවෙම එයාට කතා කරන්න ඕනේ පොයින්ට් වයිස් පොයින්ට්. ඒ කියන්නේ අපේ හැම වෙලාවෙම කස්ටමර් එක්ස්පෙක්ට් කරලා කස්ටමර්ගේ සිතුවිලි හඳුනගෙන කස්ටමර්ගේ ඉමෝෂනල් එක හඳුනගෙන කස්ටමර්ට මොනවද අවශ්‍ය කියලා අපි හැම වෙලාවෙම තීරු ගන්න ඕනේ. අද අපේ ගොඩාක් ඉන්න සේල්ස් කට්ටිය ගිය ගමන් අපේ හායි ගුඩ් මෝර්නිං සර් මොනවද සර්ට ඕනේ අපි මේ ගෙනාව මේවා විකුණන්න කියලා එනවා. එහෙම නෙමෙයි. අපි කස්ටමර් කෙනෙක් ගාවට ගියාම කස්ටමර්ගේ සිතුම් පැතුම් හරියාකාරව තේරුම් ගන්න ඕනේ. කස්ටමර් මොන වගේ එක්කෙනෙක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ වගේ ක්‍රියාපටිපාටියක් තුළ අපි ගිහිල්ලා හරියට PR එක ඩෙවලොප් කරලා පර්සනල් සෙලින් ඩෙවලොප් කරලා ඕගොල්ලෝ කස්ටමර්ගේ PR එකත් එක්ක 20-10කට විතර වැඩි වගේ ප්‍රමාණයක් කරනවා නම් කස්ටමර් හම්බ වෙලා මුණ ගැහිලා ඕගොල්ලන්ගේ සේල් එකක් කිසිම අපහසුයක් නැතුව ඩෙවලොප් කරලා ඉක්මනින්ම ඕගොල්ලන්ට භාණ්ඩය සෙල් කරගන්න පුළුවන්. මම කියන්නේ මගේ ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීමුත් එක්ක මමත් දැන් තාමත් මම සේල්ස් ෆීල්ඩ් එකේ නිරන පුද්ගලයෙක් විදිහට ඕගොල්ලෝ කොහොමද සේල් එක හරියාකාරව ඩ්‍රැග් කරගන්න විදිය. ඉතින් ඒක ඕගොල්ලන්ට මම කියපු අදහස් ටික මම හිතනවා ගොඩාක් වැදගත් වෙයි කියලා. මේ කස්ටමර් කෙනෙකුට ගාවට ගිහිල්ලා කස්ටමර්ගේ මේ භාණ්ඩය කොහොමද කස්ටමර්ට විකුණන්නේ කියලා. හොඳට මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ කස්ටමර් ගාව වාඩිනාට පස්සේ කස්ටමර් කියන පුටුවෙන් නැගෙන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ මම මේ භාණ්ඩ විකුණනව තමයි නැගිටින්නේ මෙතනයි. මම මේ භාණ්ඩ විකුණනව තමයි නැගිටින්නේ. ඒක තමයි මගේ කොන්ෆිඩන්ස් එක තමයි මගේ මොටිවේෂන් එක තමයි මගේ අදිස්ථානය. ඒ හැම වෙලාවෙම එහෙම වාඩි වෙනවා නම් එහෙම ක්ලයන්ට් කෙනෙක් ගාව ඉස්සරහට ගිහිල්ලා කතා කරනවා නම් ඕගොල්ලන්ට definitely you can win the sale. ඒ කොන්ෆිඩන්ස් එක දින ඕන පුද්ගලයෙක් හරි සේල්ස්මන් කෙනෙක් හරි දෙයක්. සමහරවිට අපි කස්ටමර් ගාවට ගියාට පස්සේ කස්ටමර්ගේ භාණ්ඩ ඕනව නැති වෙන්න පුළුවන්. ඒ බාණ්ඩ රික්වයර්මන්ට් නැති වෙන්න පුළුවන්. ඔයා හරි සේල්ස් පර්සන් කෙනෙක් නම් කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක ක්‍රියේට් කරලා කස්ටමර්ට ඒ බාණ්ඩය අවශ්‍ය වෙන විදිහට කස්ටමර්ගේ මනස ක්‍රියේට් කරන්න ඕනේ. එයාට එක එක ඔප්ෂන්ස් දෙන්න ඕනේ. සර් මේ වගේ ඔප්ෂන්ස් දෙන්නම්. මේ වගේ දේවල් ගත්තොත් සර් මේ බාණ්ඩය ගන්න පුළුවන් කියලා. ඔයාට සමහරට 10 පාරක් කස්ටමර් කෙනෙක් ගාවට යන්න වෙයි. ඒ 10 පාරම යන්න. ගිහිල්ලා කස්ටමර්ට ඔපචුනිටි එකක් නැති වුණත් මේ භාණ්ඩය මිලදී ගන්න ඔයා කස්ටමර්ට ක්‍රියේට් කරන්න ඔයාගේ භාණ්ඩය මිලදී ගැනීමට අවශ්‍ය විදිහට ඔයා කස්ටමර්ගේ ඔළුව හදන්න. ඒක තමයි ඕගොල්ලන්ගේ ලොකුම දුර්වලතාවය අද සේල්ස් ඩ්‍රොප් වෙන්න ප්‍රධාන හේතුවක්. ඔහේ එකපාරක් දෙපාරක් ගියා කස්ටමර්ගේ ඔළුව හදන්න තේරෙන්නේ නැහැ. කස්ටමර් හරියට ක්‍රියේට් කරගන්න තේරෙන්නේ නැහැ. ආවා ඩිසපොයින්ට් වෙලා ඩිමෝටිවේට් වෙලා. ඊට පස්සේ කස්ටමර් හම්බ වෙන්නවත් යන්නේ නැහැ. මම මේ කියපු කරුණ හොඳ කාර්ක තේරුම් අරගෙන ඕගොල්ලෝ පොඩ්ඩක් අත්අදා බලන්න. බලලා ඕගොල්ලෝ මම මේ කියන කරුණ ඕගොල්ලන්ට විශ්වාසයක් නැත්නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න ඔයා මේ කියු කතාව බොරු. ඔයා කිව්ව දේ ඇත්තක් නෙමෙයි. ඉතින් මම මේ පොඩි වචන ස්වල්පයක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ ඕගොල්ලන්ගේ අනාගතයේ ඕගොල්ලන්ගේ ජයග්‍රහණය වෙන එක. මම මේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ යං පරපුරට, තරුණ පරම්පරාවට. අද සේල්ස් ෆීල්ඩ් එක පටන් ගත්තද දුවදරුවන් නංගිල මල්ලිලට. ඉතින් ඕගොල්ලෝ මේ මගේ මේ අදහස් සහ යෝජනා ඕගොල්ලෝ ෂෙයා කරගත්තා නම් ඕගොල්ලන්ට මම හිතනවා ඉස්සරහට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් දීර්ඝායුෂ ලැබේවා ජය වේවා.